හොඳයි ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය යාළුවෝ හැමෝම පුරුදු දිනෙම එකතු වෙලා ඉන්නේ නාමල් බල්සූරයත් එක්ක අපි අද කියන්න යන්නේ මේ අනවශ්‍ය ඇප්ලිකේෂන් එකක් ඉවත් කරන හැටි Telegram. ඔයාලා දැන්ටමත් දන්නවා ඇති මම මගේ Facebook account එකේ picture එකක් විදිහට පළ කළා. මෙන්න මේ වගේ දෙයක් තියෙනවා කියලා. ඇත්තටම මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඇතුලේ ස්ටිකර්ස් වගේක් තියෙනවා බුදුදහමට අපහාස වෙන පරිද්දෙන් නිර්මාණය කරපු. ඉතින් එහෙමනම් අපි මේ ඇප්ලිකේෂන් එක ඉවත් කරන්න ඕනේ. ඉවත් කරන්න කියන්නේ අපිට මේ ඇප්ලිකේෂන් එක ටෝටලි අයින් කරන්න නම් අමාරුයි. ඇත්තටම හේතුව තමයි මේක ගොඩක් කට්ටිය රේට් කරන ඇප්ලිකේෂන් එකක්. ඇප්ලිකේෂන් එක පැත්තෙන් ගත්තොත් හොඳ ඇප්ලිකේෂන් එකක්. ඉතින් කොහොම වුණත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අර බුදුදහමට අපහාස වෙන පරිද්දෙන් ස්ටිකර්ස් ඇතුළත්ව තිබීම. ඉතින් මේක টොප් ඩෙවලොපර්ස්ලා කරන නිසා ගොඩක් වෙලාවට අපි මොනතරම් රිපෝට්ස් ගැහුවත් ඇප්ලිකේෂන් එක සම්පූර්ණයෙන් ඉවත් කරනවා කියන එක නම් ගොඩාක් අසීරු කාර්යයක්. ඉතින් ඇප්ලිකේෂන් එක සම්පූර්ණයෙන් ඉවත් කරන වෙනුවට අපිට පුළුවන් එයාලට පැහැදිලිව කියන්න මෙන්න මේ ස්ටිකර් සෙට් එකේ හින්දා තමයි අපි මේකට කැමති නැත්තේ. ඒක නිසා මේක කරුණා කරලා ඉවත් කරගන්න කියලා අපිට එයාලගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ වගේ රික්වෙස්ට් වලට ඇප්ලිකේෂන් ඩෙවලොපර්ස්ලා සහයෝගය දක්වනවා. ඒකට හේතුව තමයි එයාලගේ තියෙන ප්‍රශ්න, එතකොට ඇප්ලිකේෂන්ස් වල තියෙන එරර්ස්, නොටිෆිකේෂන් එරර්ස්, මේ වගේ තියෙන ප්‍රශ්න දැනගන්න තමයි එයාලා කමෙන්ට් බොක්ස් එකක් දාලා තින්නේ. ඒ වගේම ඔයාලා රිපෝට් කරද්දිත් මේක රිපෝට් කරන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. සම්පූර්ණ ඇප්ලිකේෂන් එක රිපෝට් කිරීමෙන් අපිට සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න ගොඩක් අපහසුයි. මේක රිපෝට් කරද්දී එයාලට පැහැදිලිව කියන්න ඕනේ මෙන්න මේ තියෙන ස්ටිකර් සෙට් එකේ හින්දා තමයි අපි මේකට කැමති නැත්තේ, කරුණා කරලා මේ ස්ටිකර් සෙට් එක අයින් කරන්න කියලා. කීයටවත් මේ වගේ හොඳ ඇප්ලිකේෂන් එකක් හදපු ඩෙවලොපර්ස්ලා ඇප් එක අයින් කරගන්නේ නැහැ. ඒ වගේම Google සමාගමටත් ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න බෑ. මොකද හේතුව ගොඩක් කට්ටිය මේ ඇප්ලිකේෂන් එක රේට් කරමින් පවතින හින්දා. ඉතින් හොඳම දේ තමයි අපිට කරන්න පුළුවන් දේ මේ වෙලාවේ Google සමාගමටත් එකඟව, කම්පැනි එකටත් එකඟව මේ ස්ටිකර් ටික අයින් කරගන්න කියන එක එයාලටත් ඒක ලේසියෙන් කරන්න පුළුවන්. අපිටත් ඒ පැත්තෙන් ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒක කරන්න කොහොමද කියලා තමයි අද කියන්න යන්නේ. ඔයාලා මේ Telegram කියන ඇප්ලිකේෂන් එකට ගියාට පස්සේ පහළටම යන්න. පහළටම ගියාට පස්සේ flag gas කියලා එකක් තියෙනවා. පහළම ඔයාලට පේන්න ඇති මේ flag gas කියන එකට යන්න. flag gas කියන එකේ මේ උඩ තියෙන මොකුත් යූස් කරන්න එපා. other objection කියන එකට යන්න. අද ඔබ්ජෙක්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට මේ පුළුවන් මෙතනින් දකුණු පැත්තේ කෙළවරේ පහතම තියෙනවා සබ්මිට් කියලා එකක්. මේ සබ්මිට් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මේ වීඩියෝ එකට ඉහළින් තියෙනවා විස්තරයක්. ඒක මෙතෙන්ට පේස්ට් කරන්න. මේ පේස්ට් කරන විස්තරය ඇතුලේ තියෙන්නේ ඔයාලගේ මේ ඇප් එකේ තියෙනවා බුදුදහමට අපහාස වෙන පරිදි ස්ටිකර්ස්. ඒවා අයින් කරගන්න ඒවා අයින් කරගන්න ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා කියලා. ඒ වගේම තමයි මේ වගේ දෙයක් දැමීම ගැන අපි ගොඩක් කලකිරෙනවා කියන එක ගැන එහෙම දාලා මේකට ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ ඔයාගේ ඔබ්ජෙක්ෂන් එක සබ්මිට් වෙනවා. ඒ වගේම තමයි ඔයාලා එතනින් නතර වෙන්න එපා. මේ ඇප්ලිකේෂන් එක බලන්න එන අයට, ඒ කියන්නේ සාමාන්‍ය Google Play Store එකේ ඇප්ලිකේෂන් එකක් බලන්න කලින් අපි රේට්ස් බලනවා. මේ රේට්ස් බලනවා. ඒ වගේම පහලින් තියෙන කමෙන්ට්ස් බලනවා. ඉතින් මේ පහලින් තියෙන කමෙන්ට්ස් බලන්න එන කට්ටියට ඔයා මේක රේට් කරන්න hated it එක විදිහට. hated it කියන්න පුළුවන් ඔයාලට එක තරුවක් දාලා ටයිටල් එක විදිහට දාන්න I hate this I hate stickers in this කියලා දාලා අර ඔයා අතන පේස්ට් කරපු ඩිස්ක්‍රිප්ෂන් එකම මෙතෙන්ටත් පේස්ට් කරලා සබ්මිට් වෙන්න. එතකොට ඔයාගේ කමෙන්ට් එකත් මේ කමෙන්ට් සෙක්ෂන් එකට ඇතුළත් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරන කට්ටිය ඔයාලගේ කමෙන්ට්ස් බලනවා. ඒ වගේම අර විදිහට දෙන ඔබ්ජෙක්ෂන් බලනවා. ඉතින් ඒ විදිහට තමයි මේක ඇප්ලිකේෂන් එකේ තියෙන ස්ටිකර්ස් ටික සාර්ථකවම අයින් කරන්න පුළුවන් ක්‍රමය. අනිත් විදිහකට අයින් කරපු අය ඉන්නවා නම්, අනිත් විදිහකට රිපෝට් කරපු කට්ටිය ඉන්නවා නම් එයාලත් අනිවාර්යයෙන්ම මේ ක්‍රමයට කරන්න. මොකද මම කලින් කිව්වා වගේ හේතුව තමයි
සාමාන්‍ය ටිකක් ලොකු කැම්පේන් එකක් මේක කරන්නේ ප්‍රෙෂර් එකක් දෙන්න අමාරුයි. මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ තමයි අපිට අවශ්‍ය දේ විතරක් කරන එක. අපිට අවශ්‍ය මේකෙන් මේ අනවශ්‍ය විදිහට පළ කරලා තියෙන ස්ටිකර්ස් ටික ඉවත් කිරීම. එහෙම නැතුව ඇප්ලිකේෂන් එක ඉවත් කිරීම නෙමෙයි. කරන්න බැරි දේ ඇප්ලිකේෂන් එක ඉවත් කිරීම. කරන්න ලේසි පහසුම සහ අපිට අත්‍යවශ්‍යම දේ මේකේ තියෙන ස්ටිකර්ස් ටික ගලවලා අයින් කරන එක. ඉතින් ලේසියෙන් කරන්න පුළුවන් දේ කරමු. ඉතින් මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. වැරදි විදිහට රිපෝට් කරපු අය ඇති. එයාලට කියන්න හරි විදිහට රිපෝට් කරන්න කියලා. ඒ වගේම තමයි කමෙන්ට් සෙක්ෂන් එකත් අමතක කරන්න එපා. මේ හැමදේම මතක් කරන ගමන් කියන්නේ මේක ෂෙයා කරලා යාළුවෝ අතරත් අරන් යන්න. අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් අපි ඉවත් කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් මේ ඇප්ලිකේෂන් එකේ මේ ස්ටිකර් සෙට් එක බලලා හෙට වෙනත් ඇප්ලිකේෂන් එකකින් තවත් ස්ටිකර් ටිකක් නිර්මාණය කරන්නටත් බැරි නෑ. ඉතින් ඒක නිසා මේක අපි කරමු අනිවාර්යයෙන්ම මේක අපිට කරන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන ගමන් ගිහිල්ලා එන්නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබ සැමට බුදු සරණයි ජේසු පිහිටයි. සමාගමටත් ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න බෑ. මොකද හේතුව ගොඩක් කට්ටිය මේ ඇප්ලිකේෂන් එක රේට් කරමින් පවතින හින්දා. ඉතින් හොඳම දේ තමයි අපිට කරන්න පුළුවන් දේ මේ වෙලාවේ Google සමාගමටත් එකඟව කම්පැනි එකටත් එකඟව මේ ස්ටිකර් ටික අයින් කරගන්න කියන එක එයාලටත් ඒක ලේසියෙන් කරන්න පුළුවන්. අපිටත් ඒ පැත්තෙන් ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒක කරන්න කොහොමද කියලා තමයි අද කියන්න යන්නේ. ඔයාලා මේ Telegram කියන ඇප්ලිකේෂන් එකට ගියාට පස්සේ පහළටම යන්න. පහළටම ගියාට පස්සේ flag gas කියලා එකක් තියෙනවා. පහළම ඔයාලට පේන්න ඇති මේ flag gas කියන එකට යන්න. flag gas කියන එකේ මේ උඩ තියෙන මොකුත් use කරන්න එපා. other objection කියන එකට යන්න. other objection එකට ගියාට පස්සේ ඔයාලට මේ පුළුවන් මෙතනින් දකුණු පැත්තේ කෙළවරේ පහතම තියෙනවා submit කියලා එකක්. මේ submit කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මේ වීඩියෝ එකට ඉහළින් තියෙනවා විස්තරයක්. ඒක මෙතෙන්ට paste කරන්න. මේ paste කරන විස්තරය ඇතුලේ තියෙන්නේ ඔයාලගේ මේ app එකේ තියෙනවා බුදුදහමට අපහාස වෙන පරිදි ස්ටිකර්ස්. ඒවා අයින් කරගන්න ඒවා අයින් කරගන්න ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා කියලා. ඒ වගේම තමයි මේ වගේ දෙයක් දැමීම ගැන අපි ගොඩක් කලකිරෙනවා කියන එක ගැන එහෙම දාලා මේකට ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ ඔයාගේ ඔබ්ජෙක්ෂන් එක සබ්මිට් වෙනවා. ඒ වගේම තමයි ඔයාලා එතනින් නතර වෙන්න එපා. මේ ඇප්ලිකේෂන් එක බලන්න එන අයට, ඒ කියන්නේ සාමාන්‍ය Google Play Store එකේ ඇප්ලිකේෂන් එකක් බලන්න කලින් අපි රේට්ස් බලනවා. මේ රේට්ස් බලනවා. ඒ වගේම පහලින් තියෙන කමෙන්ට්ස් බලනවා. ඉතින් මේ පහලින් තියෙන කමෙන්ට්ස් බලන්න එන කට්ටියට ඔයා මේක රේට් කරන්න hated it එක විදිහට. hated it කියන්න පුළුවන් ඔයාලට එක තරුවක් දාලා ටයිටල් එක විදිහට දාන්න I hate this I hate stickers in this කියලා දාලා අර ඔයා අතන paste කරපු description එකම මෙතෙන්ට paste කරලා submit වෙන්න. එතකොට ඔයාගේ comment එකත් මේ comment section එකට ඇතුළත් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ application එක develop කරන කට්ටිය ඔයාලගේ comments බලනවා. ඒ වගේම අර විදිහට දෙන objection බලනවා. ඉතින් ඒ විදිහට තමයි මේකේ application එකේ තියෙන stickers ටික සාර්ථකවම අයින් කරන්න පුළුවන් ක්‍රමය. අනිත් විදිහකට අයින් කරපු අය ඉන්නවා නම් අනිත් විදිහකට report කරපු කට්ටිය ඉන්නවා නම් එයාලත් අනිවාර්යයෙන්ම මේ ක්‍රමයට කරන්න. මොකද මම කලින් කිව්වා වගේ හේතුව තමයි සාමාන්‍ය ටිකක් ලොකු කැම්පේන් එකක් මේක කරන්නේ ප්‍රෙෂර් එකක් දෙන්න අමාරුයි. මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ තමයි අපිට අවශ්‍ය දේ විතරක් කරන එක. අපිට අවශ්‍ය මේකෙන් මේ අනවශ්‍ය විදිහට පළ කරලා තියෙන ස්ටිකර්ස් ටික ඉවත් කිරීම. එහෙම නැතුව ඇප්ලිකේෂන් එක ඉවත් කිරීම නෙමෙයි. කරන්න බැරි දේ ඇප්ලිකේෂන් එක ඉවත් කිරීම. කරන්න ලේසි පහසුම සහ අපිට අත්‍යවශ්‍යම දේ මේකේ තියෙන ස්ටිකර්ස් ටික ගලවලා අයින් කරන එක. හොඳයි ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය යාළුවෝ හැමෝම පුරුදු දිනෙම එකතු වෙලා ඉන්නේ නාමල් බල්සූරයත් එක්ක. අපි අද කියන්න යන්නේ මේ අනවශ්‍ය ඇප්ලිකේෂන් එකක් ඉවත් කරන හැටි. Telegram. ඔයාලා දැන්ටමත් දන්නවා ඇති මම මගේ Facebook account එකේ picture එකක් විදිහට පළ කළා. මෙන්න මේ වගේ දෙයක් තියෙනවා කියලා. ඇත්තටම මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඇතුලේ ස්ටිකර්ස් වගේක් තියෙනවා බුදුදහමට අපහාස වෙන පරිද්දෙන්
නිර්මාණය කරපු. ඉතින් එහෙමනම් අපි මේ ඇප්ලිකේෂන් එක ඉවත් කරන්න ඕනේ. ඉවත් කරන්න කියන්නේ අපිට මේ ඇප්ලිකේෂන් එක ටෝටලි අයින් කරන්න නම් අමාරුයි. ඇත්තටම හේතුව තමයි මේක ගොඩක් කට්ටිය රේට් කරන ඇප්ලිකේෂන් එකක්. ඇප්ලිකේෂන් එක පැත්තෙන් ගත්තොත් හොඳ ඇප්ලිකේෂන් එකක්. ඉතින් කොහොමුණත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අර බුදුදහමට අපහාස වෙන පරිද්දෙන් ස්ටිකර්ස් ඇතුළත්ව තිබීම. ඉතින් මේක টොප් ඩෙවලොපර්ස්ලා කරන නිසා ගොඩක් වෙලාවට අපි මොනතරම් රිපෝට්ස් ගැහුවත් ඇප්ලිකේෂන් එක සම්පූර්ණයෙන් ඉවත් කරනවා කියන එක නම් ගොඩාක් අසීරු කාර්යයක්. ඉතින් ඇප්ලිකේෂන් එක සම්පූර්ණයෙන් ඉවත් කරන වෙනුවට අපිට පුළුවන් එයාලට පැහැදිලිව කියන්න මෙන්න මේ ස්ටිකර් සෙට් එකකින් තමයි අපි මේකට කැමති නැත්තේ. ඒක නිසා මේක කරුණා කරලා ඉවත් කරගන්න කියලා අපිට එයාලගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ වගේ රික්වෙස්ට් වලට ඇප්ලිකේෂන් ඩෙවලොපර්ස්ලා සහයෝගය දක්වනවා. ඒකට හේතුව තමයි එයාලගේ තියෙන ප්‍රශ්න, එතකොට ඇප්ලිකේෂන්ස් වල තියෙන එරර්ස්, නොටිෆිකේෂන් එරර්ස්, මේ වගේ තියෙන ප්‍රශ්න දැනගන්න තමයි එයාලා කමෙන්ට් බොක්ස් එකක් දාලා තින්නේ. ඒ වගේම ඔයාලා රිපෝට් කරද්දිත් මේක රිපෝට් කරන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. සම්පූර්ණ ඇප්ලිකේෂන් එක රිපෝට් කිරීමෙන් අපිට සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න ගොඩක් අපහසුයි. මේක රිපෝට් කරද්දී යාලට පැහැදිලිව කියන්න ඕනේ මෙන්න මේ තියෙන ස්ටිකර් සෙට් එකේ හින්දා තමයි අපි මේකට කැමති නැත්තේ, කරුණා කරලා මේ ස්ටිකර් සෙට් එක අයින් කරන්න කියලා. කීයටවත් මේ වගේ හොඳ ඇප්ලිකේෂන් එකක් හදපු ඩෙවලොපර්ස්ලා ඇප් එක අයින් කරගන්නේ නැහැ. ඒ වගේම Google